හායි යාළුවනේ අපි අපේ ඊස්ට් නිවාඩුවට අපි යනවා බයිරන් බේ. ඒ යන අතර දකින්න සීනික් ඒරියා ස්පොට් ඒ වගේ දේවල් අපි බලන්න තමයි මේ ආවේ. පළවෙනි ස්පොට් එක තමයි මේක. මෙතන මේ මම පෙන්නන්නම්. අපි උදේට බ්‍රෙක්ෆාස්ට් ගත්තා මෙතනින් මම හදාගෙන ආවා සෑන්ඩ්විචස් ටිකක්. මොකද අද නිවාඩු දවසක් නිසා ගොඩක් කඩ වහලා. මෙතනට තියන්නේ ටගොරා ලේක්. හරිම ලස්සනයි. වටා පිටා බලන්න ගොඩක් ළමයි සෙල්ලම් කරනවා. ගොඩක් කැරවෑන් ස්පොට් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේම මේ විශේෂයෙන්ම ඉතින් පෙලිකන්ස්ලත් ඉන්නවා. ගොඩක් අය ෆිෂින් කරනවා. ඉතින් මේ නිවාඩුවට ඕස්ට්‍රේලියාවේ ගොඩක් තැන් තියෙනවා නිදාඩු පාඩුවේ ඉන්න හරි රිලැක්ස් කරන්න. ඒක හරිම වටිනවා මං කොහොම කියනවා නම්. ඉතින් අපි එනකොට චුට්ටක් විතර ට්‍රැෆික් එකට යහුණා. ඉතින් අපි පැය 9ක ඩ්‍රයිව් එකක් මේක. ඉතින් මේ බලන්න මෙන්න මේ જાතියේ මාළු වර්ග ඉන්නවා කියලා කියනවා මෙතන. මේ බලන්න. සෑහෙන මාළු වර්ග ඉන්නවා. ඊට පස්සේ ඒ වගේම තමයි මේ බර්ඩ්ස්ලා. බලන්න මේ බර්ඩ්ස්ලා ටික හරි වටිනවා. මේ බලන්න රෑන බලන්න කොච්චර ලස්සනද කියලා මේ පෙලිකන්ස්ලා ටික ලයින් අප් වෙලා යන හැටි. ඉතින් මේක දකින්න ලැබෙන එක බොහොම සන්තෝෂයි. අවංකවම ඕගොල්ලොත් මේක දකින්න ඕගොල්ලන්ට ලැබෙන එකත් මං හිතනවා හරි වටිනවා. හරිම ලස්සනයි. ඉතින් බලන්න විශාල ලේක් එකක්. මේක වැටෙන්නේ තස්මන් සී එකට කියනවා. ගස් ටිකත් එක්ක හරි ලස්සන විව් එකක් තියෙනවා. යන් ඉතුරු ටික බලන්න. ඔයගොල්ලන්ට පෙන්නන්නම් විශේෂ තැන් මං යන අතර මගදී. ඒගොල්ලෝ උඩට ඇවිල්ලා යන්න ඉස්සෙල්ලා හිතුණා තව වීඩියෝ ක්ලිප් එකක් ගන්න මේගොල්ලන්. මගේ ආසම කුරුල්ලෝ జాතියක් තමයි පෙලිකන්ස්ලා. අපි පැය 3:00මාරක ඩ්‍රයිව් එකකින් පස්සේ අපි ආවා පෝට් මැක්වරි වලට. මේ බලන්න කොච්චර ලස්සනද කියලා. මේක ලයිට් හවුස් එක තමයි මේ පේන්නේ. පෝට් මැක්වරි ලයිට් හවුස් එක. හැම පැත්තෙම වට වෙලා තියෙන බීච් එක මේ එක පැත්තක්. හරිම ලස්සනයි. බලමු මම පෙන්නන්න. කට්ටිය බලොත් තරන් එනවා. මේ ඇබෝරිජිනල්ස්ලා ඉස්සර කාලේ මේ හරියේ බීච් එක යූස් කරපු විදිය තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. මුෂ්ටගස් කිඩ්ස්. ලස්සනයි නේද බලන්නකෝ. කිරි පෙන. හරිම ආසයි. මේ වගේ මහා සාගරයක් මං කාලෙකට පස්සේ තමයි දැක්කේ. අනිත් පැත්තට ගිහිල්ලා පෙන්නන්න. හරි ලස්සනයි. උඩින් පේන විදිය. Look at that. අපි එනකොට දැක්කේ වාහනේ මෙන්න මේක. හරිම ලස්සනයි. මෙන්න පෝට් මැක්වරි ටැක පොයින්ට් එක. මේකත් අපි ඔන්න යන ගමන් බලන ලුක් අවුට් පොයින්ට් එකක් වුණා. හරිම ලස්සනයි. යාළුවනි අපිට ඊයේ රෑ වුණා එන්න. ඊට පස්සේ අපි පොඩ්ඩක් දැඟලුවා කෑම හදනවා කියලා හිතුවට කම්මැලි හිතුණා මේ අපාර්ට්මන්ට් එකේ තියෙන ලස්සනත් එක්ක. උයන්න කම්මැලි හිතිලා එපාර මොකද කරේ මේ මැක්ඩොනල්ඩ් ගෙනල්ලා කාලා නිදාගත්තා. මේ බලන්නකෝ මේ උදෑසන අපේ මේ අපාර්ට්මන්ට් එකේ අපි නැවතිලා ඉන්න තැන ඉඳන් පේන විදිය සන්රයිස් එක අද්දති වේගෙන එනවා. ඉරත් නැගීගෙන එනවා. හරිම ලස්සන දසුණක්. පොඩ්ඩක් විතර හීතලයි. කට්ටිය දුවනවා ඇවිදිනවා. ඉතින්
අද දවස තමයි අපි බයිරන් බේ මෙතන ඉඳන් half an hour වගේ drive එකක් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා මොනවාද හිතාගෙන ඉනවා පොඩි පොඩි දේවල් ටිකක් කරන්න. ඒ ටිකත් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉන්න බලන්න. sunrise වෙලා තියෙනවා. නැගිට ගම. ලොකු ස්ට්‍රෙච් එකක් පේනවා මෙතන ඉඳන්. මේ බයිරන් බේ ලයිට් හවුස් එක ගාවට ආවා අපි. හරි ආසයි මෙන්න මේ වගේ දේවල් වලට බලන්න මේ මුහුදේ හැදෙන මුහුද ළඟ හැදෙන මේ වයිල්ඩ් ෆ්ලවර්ස් හරිම ලස්සනයි. බලන්න මේ පැත්ත අර අනිත් පැත්තේ රැල්ල මේ බේ එක ඇත්තටම බයිරන් බේ. බලන්නකො හරි ලස්සනයි චූටි අයිලන්ඩ් එකක් තියෙනවා ඉතුරු වෙලා. ඉතින් බේක නිසා තමයි ඉතුරු වෙලා තියෙන්නේ. නැත්නම් ඉතින් ඔය ටිකත් යට වෙලා යනවා. එන නැග නැග එන මහ මුහුද. ලස්සන පොයින්ට්ස් තියෙනවා කට්ටියට ෆොටෝ ගන්න පුළුවන්. හදලා තියෙනවා තැන් තැන්. හරිම ලස්සනයි අම්කොම් කියනවා නම් මේ ගොඩක්ම මෙහි ෆේමස් බොටල් නෝස් ඩොල්ෆින්ස්ලා. ඉතින් මං හිතනවා මට දකින්න ලැබෙයි කියලා. බලමු. බලන්න මේ පාත් එක ගොඩාක් ට්‍රැක්ස් තියෙනවා මේ මුහුද වටේ. අපි මේක ට්‍රැක් එකකින් යනවා. ඊට පස්සේ කට්ටියක් එනවා. මිස්ටේක්ලි ඩෙන්ටිටි. බලන්න මේ මාළු වර්ග ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා විශේෂයෙන් බොටල් නෝස් ඩොල්ෆින් and bronze whale shark. And look at this. මේගොල්ලෝ දින්නවා කියනවා. මං හිතනවා පේනවා කියලා ඔයගොල්ලන්ට. Oh, blue color stingrays. A sea journey. මේ turtle ලගේ journey එක දාලා තියෙනවා සඳහන් කරලා තියෙනවා මෙතන. ඉතින් මං හරිය ආසයි මේ තැනින් තැනදී ගන්න මේ ක්ලිප් එක. ඇත්තටම මං හිතනවා මට පේන විදිහටම ඔයගලන්ටත් ලස්සනක් ඇති කියලා. ඒ හින්දා මටත් හිතෙනවා ඉතින් එක එක තැන්වලදී ගන්න. Look at this, how steep. මේ පොඩි ස්නේක් කෙනෙක් පාරට එන්න හැදුවේ. මම පොඩි සද්දයක් දැම්මා. ඉතින් යනවා එයා. මේ වයිල්ඩ් ටර්කි බලන්න. එයා කෑම හොයනවා. අන්න තව වයිල්ඩ් ටර්කි කෙනෙක් ඇවිදිනවා. හලෝ. මෙන්න ඕස්ට්‍රේලියාවේ කැන්දකොලේ කැන්ද ගස් කොහොමද තියෙනවා ක්වීන්ස්ලන්ඩ් ඔය මේ පැත්තට බර වුණාම ගොඩක් මේ ගස් තියෙනවා. මෙතනත් පොඩි ලුක් අවුට් එකක් තමයි තියෙන්නේ හදලා තියෙනවා. කට්ටියට ෆොටෝ ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අර කඳු ගැටේටම යන්න. අර මම ඔයගලන්ට උඩින් පෙන්නේ. අන්න එතනට යන්න පොඩි chance එකක් ආවා. කවුද අතන ස්විම් කරනවා වගේ පේනවා. ඔව් එතන ස්විම් කරනවා දෙන්නෙක්. අහසේ ලස්සන මුහුදු රැල්ල වගේ බලන්න. අමුතු ලස්සනක් තියෙනවා. අන්න කඳු ගැටේ ගාවට ආවා. එක පොයින්ට් එකක් තමයි මේ ඇවිදලා ලැබෙන පොයින්ට් එකට අපි මම ළඟා වෙනවා. අවුරුදු 20000ක් පරණයි කියනවා.
මේ මෙතන පේන මේ ගැටය අපි දැන් මේ නගින ගැටයට බලන්නකෝ මෙතන ඉඳන් පේන view එක හිතා ගන්න පුළුවන්. ඉතින් ආසයි මේ වගේ තැන්වල තමයි ගොඩක් සීල් ෆිෂ් කන්නවති මේ යන්නේ. හරිම ලස්සනයි කොහොම කියනවා නම් ඔයගලන්ටත් දකින්න ලැබෙන එක මම හිතනවා බොහෝම සන්තෝෂයි කියලා මේ වගේ අවස්ථාවක්. මෙන්න බලන්න මෙතන සඳහන් කරලා තියෙනවා මේ කොච්චර ඩීප්ද කියලා මේ තැන. ඒ වගේම waves, මේ වගේ flowers, fish බලමු. seafaring wonders. බලන්න මේ birds ලා ඉන්නවා කියනවා මෙතනට එනවා කියනවා මේ වගේ birds ලා. ඉතින් ඊටු ටිකක් මම නගිනවා. පේනවනේ කොන උඩ ඉන්නේ එතනින් තමයි මම මෙතන ඔයාලට පෙන්නුවේ යන්න ආසයි කියලා. ඉතින් තචුට්ටයි. How nice is it? ජීවිතේ මේකත් එක්තරා භාග්‍යයක්. මේ අවස්ථාවක් ලැබුණ එක. සිඩ්නි සිටි එකේ ඉඳලා පැය 8:00මාරක් වගේ තමයි ඩ්‍රයිව් එකක් අරන් අපි ආවේ. ඉතින් ඒකේ වාසනාවක් තියෙනවා. මේ වගේ දෙයක් බලන්න ලැබීම. මෙතන පේන විදිහට අනවසරයෙන් ඇවිදලා තියෙනවද නැත්නම් ඉස්සර උතන්ට එනකල් යන්න පුළුවන් වෙලා තියෙනවද කියලා ප්‍රශ්නයක්. ඉතින් ටිකක් රෆ් වෙලා දැන් නම් මොහොත මේ ටික බේක මේ පැත්ත බැරැල්ල ගහන්නේ. ඉතින් ඕකට තමයි කියන්නේ බයිරන් බේ කියලා. අපි ආව කිලන් ෆෝල්ස් එක බලන්න. බලමු. ආරට පෙන්නන්න බයිරන් බේ වල ෆෝල්ස් එක. වෝටර් ෆෝල්ස් එක. කොහේ ගියත් පිරිසිදු බාත්රූම්ස් තියෙනවා පහසුකම්. කිලන් ෆෝල්ස් පබ්ලික් සර්විසස්. ඉතින් මේවා තමයි පුළුවන් මේවා තමයි බැරි කියලා සඳහන් කරලා තියෙනවා. වෝටර් ෆෝල් විවින් ප්ලැට්ෆෝම් එක මේ තියෙන්නේ. මීටර 660ක්. රිටර්න් කරනවා නම් 1 කිලෝමීටර්. ඉතින් යන් අපි බලන්න. මෙයාලා මේ කැලෑවල් වල හරි ප්‍රසිද්ධයි. මෙතනත් ඉන්නවා. වෝටර් ෆෝල් එකේ සද්දය එනවා මෙතනට. මෙන්න බලන්න කිලන් ෆෝල් එකේ කට්ටිය ස්විම් කරනවා. වතුර නම් එච්චරම පිරිසිදු නෑ. බලන්න අර ඕවර් ද වේ අපි ආවේ අර වගේ ගල් උඩින් පැන ලේසි ගමනක් නෙමෙයි. ඒ වුණාට මෙන්න මේක විඳින්න තමයි ආවිලා තියෙන හැමෝම අමාරුවෙන් හරි. ඉතින් හැමෝම එන්ජොයි කරන එක විදියට බොහොම ලස්සන තැනක්. වතුර නම් ටිකක් ඉතින් පොඩ්ඩක් බොර පාටයි. වැඩියම ප්‍රිය නෑ. මේක තමයි කිලන් ෆෝල්ස්. මේ තියෙන්නේ බයිරන් බේ සෙන්ට්‍රල් එක. අපි යනවා නයිට් මාකට් එකක් තියෙනවා බලන්න. මම හරිම ආසෙ ගත්තා මේ චැන්ඩියස්. මම මේ ෆස්ට් ටයිම් මේ වගේ ස්ටයිල් එකක් දැකලා තියෙන්නේ. Look at that. මේකේ හැටි. හරිම ලස්සනයි. මොනවාද හදලා තියෙන්නේ? බීඩ්ස් වලින්. Oh my goodness.
ලස්සන දේවල් තියෙනවා. දන් කරලා හදන ලී වලින් මේ තියෙන. මෙයා තමයි හදන්නේ. You can take that card with you as well if you like. There's a bit of info on the back too. Okay. Yeah. You can also move the boards around a couple of places. Yeah. All good. Thanks. හරිම ලස්සනනේ බලන්නකෝ. සනයිම බලන්න ටැටු ගහන තැන. ඒ ඉන්න කෙනාගේ තියෙන ලස්සන පාට කරපු ටැටු එක. හිනා ගන්න ඕන නම් මෙන්න හිනා ක්ලබ් එක. මෙන්න මං ගත්තා මෙතනින් බ්‍රේස්ලට් එකක්. මෙයා ඔරිජින් ගෝතමාලා කට්ටිය. ඉතින් ඇත්තටම මෙතන ගොඩාක් shops වල කට්ටිය පිටින් ආපු අය. බලන්න හැම රටේම දේවල් තිබ්බ ලස්සනයි. ඒවා තමයි අද අපි මෙතන මේ නයිට් මාකට් එකේ දැක්කේ. දැන් අපි යනවා ඩිනර් ගන්න. ඉතින් ඔහොම තමයි අපි බයිරන් බේ වල එක දවස් තමයි ඉන්න පුළුවන් උනේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති විශේෂ දේවල් බයිරන් බේ වල. ඉතින් බලමු හෙට යනවා අපි ආයේ සිඩ්නි වලට යන ගමන් තියෙන දේවල් ටිකක් ඔයගොල්ලන්ට ගැදර් කරලා පෙන්නන්න. අන්න මට ලස්සන තැනක් දැක්ක නිසා ගන්න හිතුණා. මේ බලන්න බීච් වයිබ් එකක් තියෙන රෙස්ටොරන්ට්ස් කීපයක් තියෙනවා එතන. ඉතින් හැම තැනම හැපනින්. ඊස්ටර් නිවාඩුවත් එක්ක ගොඩක් අය ආපු අයත් ඉන්නවා. බලන්න අවුට්සයිඩ් එකේ වයිබ් එක අතන ක්ලබ් එක හරිම ලස්සනයි නේද? මෙන්න බයිරන් බේ බැංකොක් වයිබ් එක. පොඩි මිනි shops තියෙනවා පොඩ්ඩේ. මෙතනත් මොකද්ද හැපනින් එකක් වෙනවා. මියුසික් දාලා කට්ටිය ඩාන්ස් කරනවා. හෙඩ්ෆෝන්ස් දීලා. So nice. Silent disco. Silent disco. I mean ඔය දාන ෆන් කරන්න පුළුවන්. ඔව්. අර මේ ළඟට පේනවා ෂිප් එකක් තියෙනවා. අන්න අපි අද උදේ ගිය ලයිට් හවුස් එක පේනවා. ඔයගලන්ට පේනවා කියලා හිතෙනවා. කැරකෙනවා.
ගෙදර යන ගමන් කියලා නාගෙන යනවා බෝගි හෝල් එකට. බෝගි හෝල් එකේ අපි 2021 ආවා. COVID just happening වෙලාව ඉතින් දැන් මේ හොලට පෙන්නන්න බෝගි හෝල් එකේ සිටුේෂන් එක මෙන්න මෙහෙමයි. පහින්න තියෙන්නේ පොඩි චැලෙන්ජින් පාර්ට් එකකුත් තියෙනවා. මේක හදලා තියෙන්නේ 1910 වගේ මෙහි කැප්ටන් කෙනෙක් තන්ට නාන්න තමයි හදලා තියෙන්නේ. එක එක මේ මතිමතාන්තර තියෙනවා. සමහර අය ලියලා තිබ්බා මේ සමහර තැන්වල ලියලා තිබ්බා ඒ දීවරයින් නාන්න හදපු තටාකයක් කියලා දීවරයින්ට. ඉතින් කොහොම වුණත් දැන් අද පබ්ලික් ඕනම කෙනෙක් ඇවිල්ලා සන්තෝෂ වෙන තැනක් මෙතන. ඔන්නෝම තමයි වතුර පිරෙන්නේ. අන්න බලන්න. So beautiful, nේද? We're safe. Wow. දැන් චුට්ටක් අවුව බැහැලා අවුව තියෙන වෙලාවට හරිම ලස්සනයි. මෙන්න මේක තමයි බූගි හෝල් එක. So nice, isn't it? 兄弟，你把那个衣服脱了吧。 කොච්චර ලස්සනද? 媳妇儿，这包你咋得背着？你背着。下去。 මෙන්න මෙහෙම තමයි බුගි හෝල් එකට යන්න තියෙන්නේ. අපි හති හැරෑර යනවා. ගොඩක් හවස් වුණ හින්දා ටිකක් සීතලයි. Me distrae de manera.